තුන්වෙනි තේරුම චිත්තං කම්මකලේශේහි මේ සිත මවාපු කෙනෙක් නෑනේ. භවයේ මේ සිතක් පහළ වෙන්නේ කුමකින්ද? කම්මකලේශේහි කර්මයන්හා ක්ලේශයන් නිසා. කර්මයන්හා ක්ලේශයන් නිසා නැවත මේ සිත් පහළ වෙන්නේ. යම් කිසි ගායක කෙනෙක් පුත වේදනා නැවත මනෝ උපදිනවා කියන්නේ මනෝ උපදින්නේ කුසල විපාකයකින්නේ. ඒ කුසල විපාකයෙන් උපන්නේ කුසල කර්මය නිසා. අන්න කර්මය. ඒ කුසල කර්මය පිරිවරාගෙන තිබුණ ක්ලේශ ධර්මයන් මොනවද? අවිද්‍යාව, තෘෂ්ණාව, උපාදාන. මේ උපාක්ලේශ. ජම්මේ ලෝකදාපියේ නැවත සැපෝ දුක්ඛෝ විඳින්න හේතු වෙන හේතු ධර්ම අතරින් මේ ක්ලේශ ධර්මයන් තුන ප්‍රධාන වෙනවා. ඒවා පිළිවෙල තියෙනවා. අවිද්‍යාව, තෘෂ්ණා, උපාදාන. ඒක නිසා කර්මයක් කරනවා. දැන් අපි දේශනා ප්‍රශ්න ගන්නවා. අපි හිතනවා යෝගෝගිය සුදායිනේ. නැත්නම් මොනෝලෝකන්න සුදායිනේ. අන්න දෙවොනව මනෝව ආදී සම්පත් දුක්ඛ සත්‍ය බව දැනෙන්නේ නැහැ. ඒවා අනිත්‍ය බව දැනෙන්නේ නැහැ. ඒවා අසාර බව දැනෙන්නේ නැහැ. අන්න අවිද්‍යාව. ඒකෙන් ගැන ඉතේ ආපෝධි නැති කරන අවිද්‍යාව. ඊළඟට මත අහවල් විදියටම ඕනේ. අහවල් විදියටම ඕනේ කියලා ඒ දෙව මුනිස් සැපස් ගැන හිතේ ඇලීමක් වෙනවා. අන්න තණ්හාව. මොළේ සම්ප්‍රඥය ආසා තණ්හාව. ඊළඟට ඒක උපාදාන නැවත වෙනවා. නැවත වෙනකොට එතන සංහාවේ දල්හත් බවක සංහාවේ දැඩිවීම උපාදාන ඊළඟට එදීම අනුශාසී ආභාව ආභාවයෙන් පිළිගැනීම ඉති. ඒ සංහාවේ කියන්නේ උපාදාන දෙක පහළ වෙනවා. දැන් බලන්න අවිද්‍යාවයි සංහාවයි උපාදානයේ තියෙන උපාක්ලේශ තුන පරිශ්‍රය කරගෙන හේතු කරගෙන කුසල කරා. ඒ කුසලයේ කර්මයයි. ඒක නිසා චිත්තං කම්මකලේශේහි මේ චිත්ත සංකාමේ පස්සම්විසිතේ පදං විපාක වගේ කුසල ක්‍රියාවේ චිත්ත පරම්පරාවට මුල හේතුනේ කර්මය හා ක්ලේශය. ඒක නිසා කර්ම ක්ලේශයන් විසින් උපදවන ලද දැරීම, පාස්වාදන ලද දැරීම, වර්ණන ලද දැරීම චිත්තං කියන තුනේ දෙවිදිහ හඳුන්වනවා.